චක්‍රය අමතක වෙනවා නම් විනාඩි 4න් ඒ ක්‍රමය අල්ලගන්න. හරි ඔන්න අටවරක් චක්‍රය තමයි කියලා දෙන්නේ. අටවරක් චක්‍රය කියලා දෙනකොට මෙන්න මෙහෙමයි. අපි අතේ ඇඟිලි වලින් තමයි අටවරක් චක්‍රය හරිය ලේසියෙන් ගණන් කරන්නේ. ඉතින් වැඩි මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. වැඩි හිතන්න දෙයක්වත් නැහැ. හරි අපි කරලා බලමු. ඔයාලට මේක දැනගන්නකොට ඔයාලා කරන්න තියෙන දැනගන්න ඕනි 10 වරක් චක්‍රය අපි කොහොමද දන්නේ? ඒ වගේ දෙවරක් චක්‍රය තමයි මුලින්ම පාඩම් කරන්නේ. ওই දෙක දැනගෙන හිටියනම් මේ අටවරක් චක්‍රය හරියෙන් ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද අටවරක් චක්‍රය කරන්නේ කියලා. ඔන්න අටවරක් එක තමයි අපි ඉස්සරෝම බලන්න ඕනේ. අටවරක් එක බලද්දි මේ අපි පළවෙනි ඇඟිල්ල නවා ගන්න ඕනේ. පළවෙනි ඇඟිල්ල නවා ගත්තාම බලන්න ඉතුරු ඇඟිලි 1 2 3 4ක් තියෙනවා. එතකොට අපි බලනවා අටවරක් 1 2 4 6 8. එතකොට මේවා දෙකේ ගොඩවල්. එතකොට අටවරක් 1 අපි 8යි. එතකොට බලන්න අටවරක් 2 කොහොමද කියලා. අටවරක් 2 ගිහම අපි දෙවෙනි ඇඟිල්ල නවා ගන්නවා. එතකොට අපි මෙතන දකුණු පැත්තේ තියෙන මේ මාපට ඇඟිල්ල 10 ගොඩක් කියලා සලකන්න ඕනේ. එතකොට වම් පැත්තේ තියෙන ඇඟිලි ටික දෙකේ ගොඩවල්. එතකොට මෙතන 6යි 2 4 6. 10යි 6යි 16යි. එතකොට අටවරක් 2 16ක් වෙනවා. හරි අපි තව ටිකක් බලමු මේක හරියටම හරියනවද කියලා. අටවරක් 3 අරන් බලමු. මෙතන තියෙන එතකොට 10 ගොඩවල් කියලා කිව්වම එතකොට 10 20. එතකොට මෙතන 20යි. එතකොට මෙතන දෙකේ ගොඩවල් තියෙනවා 2 4. 20යි 4යි 24. අටවරක් 3 24. හරි එකත් හරි. හරි එහෙනම් අපි බලමු අටවරක් 5 කීයද? ඔන්න අටවරක් 5 බලන්න පුළුවන්. හරි ලේසි. එතකොට මෙතන මේ වම් පැත්තේ ඇඟිලි නැහැ. එතකොට එතන දෙකේ ගොඩවල් නැහැ. එතකොට අපිට තියෙන්නේ 10 ගොඩවල් විතරයි. 10 20 30 40. ඔන්න අටවරක් 5 40ක් වෙනවා. හරි අපි බලමු එහෙනම් ඔන්න අටවරක් 6 කීයද කියලා. ඔන්න අටවරක් 6 දී බලන්න මෙතන දැන් ඔන්න 1 2 3 4 5 පහක් තමයි තියෙන්නේ. ඔන්න 6ක් නම් තවත් 7ක් ඔන්න අපිට ගන්න වෙනවා. ඔන්න 8 අටවරක් 6. දැන් බලන්න මෙතන අපි විදිහට මේ දකුණු පැත්තේ තියෙන ඇඟිලි බලමු. 10 20 30 40 50යි. එතන 2 4 6 8. එතන බලන්න 58ක් වෙනවා නෑ. එතන වැරදෙනවනේ. හරි මේදී අපි තා පොඩි වෙනසක් කරනවා. එහෙනම් දැන් අපි එක අතක් ඉවරුණානේ. ගොඩක් ඉවරුණා. අපි එහෙනම් මේ පහේ ගොඩේ එක ඇඟිල්ලක් නවනවා වැඩිපුර. එතන ඔන්න අටවරක් 6. ඒ වගේම අපි ඔන්න එක ඇඟිල්ලක් වැඩිපුර නවනවා කියලා කිව්වා. එතකොට දැන් බලන්න අටවරක් 6 තමයි අපි බලන්නේ. 10 20 30 40යි. 40යි මෙතන දෙකේ ගොඩවල් 1 2 3 4. ඒ කියන්නේ 8යි. එතකොට කී දෙන්නේ 48යි. ඔන්න අපි අමතර ඇඟිල්ලක් නමා ගත්තොත් අපිට එතනින් එහාට උත්තර ටික හරි ලේසියෙන් ගන්න පුළුවන්. හරි ඊළඟට අපි බලමුකෝ අටවරක් 7 කීයද කියලා. ඔන්න බලන්න අටවරක් 7 කියද අපි මේ අමතර ඇඟිල්ලක් නමනවා. ඔන්න දැන් බලන්න එතන 1 2 3 4 5. එතකොට 56යි. 1 2 3 56යි. උත්තර හරියටම හරියනවා. අපි බලමු අටවරක් 10 කීයද කියලා. ඔන්න 10 ඇඟිල්ල නමනවා. එතකොට මේ අතේ අපි අමතර ඇඟිල්ලක් අර කලින් වගේ නමා ගන්නවා. එතකොට බලන්න කීයද කියලා ඇඟිලි 8ක් තියෙනවා. එතකොට කීයද? අටවරක් 10 80ක් වෙනවා. ඒ වගේම අපි බලමු අටවරක් 11 ගන්නකොට මොකද කරන්න ඕනේ? හරි ලේසි. දැන් අපිට නම් මේ අත් දෙකෙන් තියෙන ඇඟිලි 10යි. එතකොට අපිට ඕන නම් අපිට මනෝමයෙන් ඕන කකුලේ ඇඟිලි ටිකක් අරගෙන පොඩ්ඩක් එහෙට මෙහෙට නවලා බලන්න පුළුවන්. ඒක හරියටම එනවා. නැත්නම් ඔයාගේ යාළුවෝ සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ගෙදර කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන් කවුරු හරි. ඒ වගේ දිගට කරගෙන යන්න පුළුවන්. අපිට අටවරක් විස්තර කරනකම් අපිට තමන්ටම පුළුවන් කකුල ඇඟිලි භාවිත කරගෙන මේ වැඩේ දිගටම කරගෙන යන්න. හරි ලේසි. ඉතින් ඔයාලටත් මේ වගේ වෙනම අටවරක් චක්‍රය පිළිබඳ වෙන ක්‍රම තියෙනවා නම් අපිට කියන්න පොඩි කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට පුළුවන් අනිත් කට්ටියත් එක්ක ඒක බෙදා ගන්න. ඒ වගේම ඔයාලටත් අමාරුම චක්‍ර කොටස් තියෙනවා නම් මට කියන්න. මම ඒකට තව ලේසි ඒවා දාන්නම්. හරි. සුබ දවසක්.